ඉතින් ආයුබෝවන් හැම දිනෙකටම අද ඉන්නේ අපි 12 පාර. ඉතින් 12 කිව්වට මේක ටිකක් ලොකු 12. ඉතින් ඔයාලා බලනවා ඉතින් මේ දියල්ලක් ගාව අපි මොකද කරන්නේ කියලා. ඉතින් අපි මේ මෙතන එහා පැත්තේ තැනක තියෙන තැනක් පොඩ්ඩක් පරීක්ෂා කරන්න තමයි ගියේ. එතන තාත්ත මොන වගේද අපිට මැනික් ගන්න හොඳයිද කියන එක පොඩ්ඩක් බලන්න තමයි අපි ගියේ. ඒ යන ගමන් ඉතින් අපි දැක්ක මෙන්න මේ වගේ ගලක්. ඉතින් මේ ගලේ තියෙන විශේෂත්වය තමයි මේ ගල දෙපැත්තට ඒ කියන්නේ ගල මැද්දෙන් තනිකර සුදු පාට දිග තීරුවක් තියෙනවා. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ මොකක්ද කියන දේ ගැන. ඉතින් මේකේ ඒ සුදු පාට ලේයර් එක ඉතින් ඇත්තටම අඟල් සාමාන්‍යයෙන් 4ක වගේ ලොකු තීරුවක්. ඉතින් වෙයින් ඉංග්‍රීසියෙන් ඔය ගොඩක් ඔයාලා වීඩියෝස් වල එහෙම දැකලා ඇති වෙයින් කියලා හඳුන්වන්නේ මෙන්න මේවා. ඉතින් මේවට ක්‍රිස්ටල් වෙයින් කියලාත් කියනවා. ඉතින් මේක තියෙන්නේ තනිකරම තිරිවාන තට්ටුවක්. ඉතින් මේකේ හැදෙන හැටි ඒ වගේ දේවල් නම් ඇත්තටම කියන්න මම දන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මේ ගලේ විශේෂත්වයක් දැක්ක නිසා තමයි මේම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ ගල අපි මෙතනින් කඩලා වෙන් කරොත් තනිකරම තිරිවාන ලේයර් එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයාලට පේනවාද වීඩියෝ එකේ? හරි ලස්සනට තනිකර තනි තීරුවක් විදිහට තිරිවාන වලින් හැදිච්ච කොටසක් තමයි මේකෙදි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගල ගැන එහෙම නැත්නම් මෙන්න මේ තියෙන වෙයින් එක ගැන දන්න දේවල් යට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම තමයි අපි මෙන්න මේ බලන්න ගියපු පතලේ වැඩ ගන්න වීඩියෝ එකක් ඉක්මනටම ඔයාලට අරගෙන එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.